චාව් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඇත්තටම මට එක වීඩියෝ එකක්වත් ගේන්න බැරුව ගියා මාස 5කටත් වැඩි. ඔයාලට මාව ඇත්තට අමතක වෙලත් ඇති දැන්. ඒ තරමට මම ගොඩක් බිසි වුණා. මගේ ජොබ් එක වෙනස් වුණා. බිසි වුණ නිසා එක වීඩියෝ එකක්වත් අරන් එන්න බැරුව ගියා. සෝරි. ඒකට අද ඉඳන් මම පුළුවන් හැම වෙලාවෙම අලුත් වීඩියෝස් අරන් ඔයාලට එනවා. ඉතින් මම අද කතා කරන්නේ මෙඩිකල් බ්‍රෑන්ඩ් එකේ එන විතා C capsule ක්‍රීම් එක ගැන. මේ තියෙන්නේ ඒ ක්‍රීම් එක. මේ පේනවද? ඇත්තටම මට ගොඩාක් රිසල්ට් දුන්න ක්‍රීම් එකක් මේක. මම 3 months වගේ යූස් කරා. මගේ ගොඩක් පහුගිය ටිකේ ගොඩක් පිම්පල්ස් ගොඩක් තිබුණා. ඩාර්ක් වෙලා තිබුණා මගේ මුළු ෆේස් එකම. මේක ගොඩක් හොඳයි. මගේ යාළුවෙක් මට කිව්වා මේක යූස් කරලා බලන්න කියලා. ඊට පස්සේ 3 months වගේ මම යූස් කරා. ඇත්තටම ස්කින් එක ගොඩක් දවසින් දවස ක්ලියර් වෙනවා. ඒකත් එක්කම මෙන්න මේ ක්‍රීම් එක මේ දවස්වල ෆාස්ට් රිසල්ට් දෙන ප්‍රොඩක්ට් එකක් කිව්වොත් හරි. ඒ තරමටම මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි. ඔයාලා යූස් කරලා බලලා මටත් කියන්න කමෙන්ට් දාන්න. ඇත්තටම මේ ක්‍රීම් එක ගැන තවදුරටත් කියනවා නම් මේක day and night ක්‍රීම් එකක්. මේකෙන් ගොඩක් රිසල්ට් තියෙන ක්‍රීම් එකක්. කොරියන් ප්‍රොඩක්ට් එකක් නිසා බය නැතුව යූස් කරන්න. මම මගේ ස්කින් එකේ ගොඩක් ප්‍රොබ්ලම්ස් ගොඩක් තිබුණා. ගොඩක් පිම්පල්ස් ඩාර්ක් වෙලා ගොඩක් දේවල් තිබුණා. මොකද මගේ ඔයිල් ස්කින් එකක් තියෙන නිසා ඉක්මනටම පිම්පල්ස් එන්න බලනවා. ඉතින් මෙන්න මේක මට ගොඩක් උදව් වුණා මගේ මේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති කරන්න. ඉතින් අපි බලමු මේ ක්‍රීම් එක කොහොමද තියෙන්නේ කියලා. මේ ක්‍රීම් එක ඇතුලේ තියෙන විටමින් C කැප්සූල් එක ජෙල් එකක්. මේ පේනවද ඔයාලට? මේක යූස් කරන්නේ එක කියන්නේ දෙපැත්තට ඩොට්ස් දෙකක් වගේ තියලා ජෙල් දෙපැත්තෙන් තියලා මුළු මූණෙම මසාජ් කරන්න ඕන. ගොඩක් යූස් කරන්න එපා මේක. මේ විදිහට කැප්සූල් දෙකක් එක්ක ජෙල් ඩොට්ස් දෙකක් තියලා මේ විදිහ හොඳට මුළු මූණෙම ඇප්ලයි කරගන්නවා. මේ විදිහට ගොඩාක් සුවඳයි ක්‍රීම් එක. ඔයාලට තේරෙයි මේක ගාලා ටිකක් කළා යද්දි මාර විදිහට පොඩි ෂයින් ගතියක් එක්ක හරි මේ සොෆ්ට් ගතියක් වගේ එනවා. යූස් කරලා බලන්න. ඔයාලත් මේ ක්‍රීම් එක යූස් කරලා බලලා කමෙන්ට් කරන්න මට කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් අදට මම ගිහිල්ලා ඉන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර හැමෝටම චාව්.